ආයුබෝවන් මිථුන ලග්න හිමියන්ට තමන්ගේ අනාගතය කොයිතරම් දුරට සාර්ථකද කියලා අපි අද ග්‍රහ අපල වලින් ග්‍රහ ඵල වලින් හොයලා බලමු. ප්‍රතිසේ ජනතාවට උපකාරයක් කරන්නට සේවයක් කරන්නට අවස්ථාව නිර්මාණය කර දීම. ඍෂිවරුන් නිර්මාණය කරපු විෂය තමයි ජ්‍යොතිෂය කියන්නේ. මේ නිසා මේ ජ්‍යොතිෂයෙන් සුබඵල නෙලා ගන්නට ඔබ 2026 වසරේදී උනන්දු විය යුතුයි, උත්සාහවන්ත විය යුතුයි. විශේෂයෙන්ම අද දවස මිථුන ලග්න හිමියන්ගේ කාලය අනුව මිථුන ලග්න හිමියන්ගේ ග්‍රහචාරය අනුව ඊටම සුබ ශක්තියක් උදා වෙන වසරක් 2026 දී උගතුන්ට බුද්ධිමතුන්ට විශේෂ වසරක් වෙනවා. මෙවැනි වැඩසටහන් වලින් ඔබේ ජීවිතයට වාසනාවක් එක් කර ගන්නට මිථුන ලග්න හිමියන්ට පමණ නෙවෙයි අනිත් ලග්න හිමියන්ටත් අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන්ගේ කටයුතු වලදී ලග්නාධිපති බුධ ග්‍රහයා මේ වන විට ගමන් කරන්නේ 7 වෙන්නේ. 7 වෙනි කියලා කලස්ත්‍ර ස්ථානය. කලස්ත්‍ර ස්ථානය කියන්නේ විවාහ ජීවිතය සම්බන්ධ තැන. බුධ ලග්නාධිපති ලෙස මිථුන ලග්න හිමියන්ට රවි, කුජ, සිකුරු කියන ග්‍රහයන් තුන්දෙනා සමග එකතු වෙලා ඉන්නේ. රවිගේ බලය නිෂේධ බලයක් ලැබෙනවා බුධට. මිථුන ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට 2026 වසර ඉතාම සුබයි. උසස් අධ්‍යාපනයේ යෙදී සිටින දරුවා සිටිනවා නම් ඔබට එයාගේ කටයුතු සාර්ථක කරගන්නට ලබන වසර මේ වසර ලබා තිබෙන වසර ඊටම සුබ වසරක්. මේ නිසා හොඳට මතක තියාගන්න විශේෂයෙන්ම විදේශගතව අධ්‍යාපනයේ ලබන දරුවන් ඔවුන්ගේ කටයුතු සාර්ථක කරගන්නට පුළුවන්. නමුත් මතක තියාගත යුතුයි සමහර විටකදී කලබලකාරී බවක් නිසා ඔබේ ජීවිතයට ඇති වෙන්නට පුළුවන් ප්‍රශ්න මේ ප්‍රශ්න निराකරණය කරගන්නට බුද්ධිය පවත්වා ගන්නට ඕන කියලා අපි විශ්වාස කරනවා. අඩුපාඩු සකස් කරගන්න ඕන 2026 වසරේදී. එහෙම වුණොත් තමන්ට යම්කිසි අඩුපාඩු දුර්වලකම් තියෙනවා නම් මේවා නිවැරදි කරගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න රැකියාවල යෙදී සිටින අය අඩුපාඩු සකස් කරගන්නට පුළුවන් වෙනවා. තමන්ට සතුරු කරදරයක් ඇතිවන්නට පුළුවන්. ඒ වගේම ඊර්ෂ්‍යාකාරීන් වැනි කරදර ඇතිවන්නට පුළුවන්. මේ නිසා හොඳට මතක තියාගන්න රැකියා අවස්ථාවලදී ඔබට සිත් පීඩා ඇතිවන කරුණු නිර්මාණය වන්නට පුළුවන්. එබ නිසා මේ බව කලින් හඳුනාගෙන කලින් දැනගෙන තමන්ට ඇතිවෙන්නට තිබෙන ප්‍රශ්න निराකරණය කරගන්නට උත්සාහ කළ යුතුයි. මම එහෙම කියන්නේ මම කලිනුත් කිව්වා ජ්‍යොතිෂය කියන්නේ උපකාරක ශාස්ත්‍රයක් කියලා. තමන්ගේ අඩුපාඩු සකස් කරගන්නට දෙන විධානයක් අවධානයක් යොමු කරනවා. ඒ අවබෝධය ලබාගෙන ඔබ කේන්ද්‍රයෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ කළ යුතුයි. එහෙම නැතුව මේ අනිවාර්යයෙන්ම මට සිද්ධ වෙනවා මට ලබන වසර හොඳ නැහැ මේ වසර හොඳ නැහැ කියලා තමන් මානසිකව වැටුනොත් පීඩාවටපත් වුනොත් ඒ වැටුනම තමයි. එම නිසා ජීවිතය සකස් කරගන්නට අඩුපාඩු හදාගන්නට මිථුන ලග්න හිමියන්ට ඊටාම සුබ වසරක් මේ උදා වෙලා තිබෙන්නේ. කේතු තුන්වෙනි ගමන් කරනකොට කුඩා දරුවන්ගේ අධ්‍යාපනය මොන්ඩිසෝරි පෙර පාසල් වයස්වල දරුවන්ගේ අධ්‍යාපන ඉතාම සාර්ථක කරන වසරක්. ඒ නිසා මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට කවුරු බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු සාර්ථක කරගන්නට 2026 වසර ඉතාම සුබ ශක්තියක් උදා වෙන වසරක් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගුරු දිග්බලව දෝෂභංග යෝගයක් ලෙසින් ගුරු මිථුනයට අධිපති බුධගේ සතුරෙකු වුණත් ගුරු ලග්නයට පැමිණීමෙන් ජන්මියාට මිථුන ලග්න හිමියන්ට ඉරවුල්ල තමන්ගේ මනස පවත්වා ගන්නට ශක්තිය ගුරුගෙන් ලැබී තිබෙන වසරක්. මේ නිසා ගුරුගේ ශක්තියත් ලබාගෙන ආගම දහමට යොමු කරන නිසා හොඳට මතක තියාගන්න. දෙමාපියන් පිළිබඳව අවධානයෙන් සිටින්න, ඒ අයගේ නිරෝගී බව පිළිබඳව සැලකිලිමත් වන්න, දරුවන්ගේ සහ පෞල් ජීවිතය ඔබේ කුටුම්බිය සාර්ථක කරගන්නට උත්සාහ. ඒ වගේම තමයි මිථුන ලග්න හිමියන්ගේ කටයුතු වලදී රාහු ග්‍රහයා මේ වසරේ සිටින්නේ 9 වෙනි ස්ථානයේ 9 වෙනි භාවයේ ගමන් කරන වසරක්. රාහු 9 වෙනි ගමන් කරද්දී ස්ථාන බල වශයෙන් සුබයි. ඒ වගේම විශේෂයෙන්ම සෙනසුරුගේ මිත්‍ර ග්‍රහයෙකු වශයෙන් රාහු හැම විටම ඔබට ඉන්නේ උදව් කරන ග්‍රහයෙක් ලෙසින්. ග්‍රහයෙක් ලෙස අපි හඳුන්වා දුන්නට මේ බලවේගය ඔබට ඊටම සුබ ශක්තියක් පවතින වසරක් 2026 වසර. විශේෂයෙන්ම මේ 2026 වසර රාහුගෙන් උදව් උපකාර ලබන්නේ උසස් අධ්‍යාපනය ලබන දරුවන්. තමන්ගේ කටයුතු ඉතාම සාර්ථක කරගන්නට එයට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබේ පියාගේ කටයුතු සාර්ථක කරන වසරක් 2026. හොඳට මතක තියාගන්න ඒ වගේම රාහුගේ කේතුගේ බලයත් අනිත් ග්‍රහයන්ගේ ශක්තියක් ඇතිව මිථුන ලග්න හිමියන්ට තමන්ගේ අනාගතය සාර්ථක කරගන්නට ඉතාම ඒ වගේම හොඳ තැනක් තියෙනවා. හොඳ සංදිස්ථානයක් තියෙනවා මුදල් පිළිබඳ කටයුතු වලදී. මුදල් පිළිබඳව චන්ද්‍රයා 12 වෙනියේ ඉන්නේ ඒ තරම් සුබදායී තත්වයක නෙවෙයි. චන්ද්‍රයා දුර්වලව 12 වෙනියේ වැය ස්ථානයේ ගමන් කරනකොට අධික වියදම් යෙදෙන්නට පුළුවන් කාලයක්.
ඒ වගේම මුදල් පිළිබඳව පාඩු ප්‍රශ්න හානි ඇතිවන්නට පුළුවන් කාලයක්. හොඳට මතක තියාගන්න මුදල් සම්බන්ධව අයවැය ගනුදෙනු තාම සුබවාදී අයුරින් පවත්වා ගන්නට ඔබ උත්සාහ කළ යුතුයි. මේ උත්සාහය ඔබට ගන්නට බැරි නම් සමහර විටකදී ඔබට විශාල අතපසුවීම් වන්න පුළුවන්, විශාල හානි සිදුවන්නට පුළුවන්, ණයබරින් වැඩි වෙන්නට පුළුවන්. මේ නිසා ඊටම සූක්ෂමව කල්පනා කරන්න මුදල් පිළිබඳව ගනුදෙනු ඊටම නිර්වෘල්ව පවත්වා ගන්නට. ඒ වගේම විශේෂයෙන්ම වැඩිහිටියන් හොඳට මතක තියාගන්න. ඔබ මිථුන ලග්නේ නම් ඔබේ ගමන් වලදී ප්‍රවේශම් විය යුතු බව. එසේ අවශ්‍ය වන්නේ මොකද? දුර ගමන් නිසා හෝ කෙසේ හෝ ධනහිස් වලට ඒ වගේම වලලු කර පතුල් ආශ්‍රිතව ආබාධ ඇතිවන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙන නිසා. එම නිසා ගමන් වලදී ප්‍රවේශම් විය යුතුමයි. ඒ වගේම තමයි ජලය. ජලයෙන් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම දරුවන්ව ජලයෙන් ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ වගේම තමයි විවාහ ජීවිතය සම්බන්ධව ඔබ විශාල බලාපොරොත්තුවක් තියවා තබාගෙන සිටිනවා. මිථුන ලග්න හිමියන්ට ඊටාම සුබ ශක්තියක් මේ වසරේ උදා වෙලා තිබෙන්නේ. 2026 කියන්නේ විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයට යම්කිසි සුබ පණිවිඩයක් ලැබෙන වසරක්. ඒ වගේම තමයි පෙම්වතුන් පෙම්වතියන්ට විවාහ ජීවිතය බලාපොරොත්තුවෙන් සිටින අයට පෙම්වතුන් විසිර විදිහට ජීවිතය ගෙවන අයට දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලබා ගන්නටත් මේ 2026 වතර ඊටාම සුබ ශක්තියක් උදා වෙන වසරක්. ඒ නිසා මතක තියාගන්න මිථුන ලග්න හිමියන් තමන්ගේ ලග්නාධිපති බුධ ඊටාම සුබවාදී ලෙසින් බලපවත්වන නිසා තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නට මේ වසර ශක්තිමත් කරගන්නට ඕන කියලා හොඳට මතක තියාගන්න. මිථුන ලග්න හිමියන්ට තමන්ගේ ලග්නයට අනුව 1 4 7 10 යන ස්ථානවල උප්පත්ති කේන්දරයේ බුධ ග්‍රහය සිටිනවා නම් උප්පත්තියෙන් සිටිනවා නම් භද්‍ර පුරුෂ රාජයෝගය කියන ග්‍රහ යෝගය යෙදෙනවා. මේ භද්‍ර යෝගය කියන්නේ අධ්‍යාපන යෝගයක්. එය ඔබේ අධ්‍යාපනයේ විශේෂයෙන්ම අධ්‍යාපන ලැබෙන දරුවන්ටයි මේ කියන්නේ. ඔබේ අධ්‍යාපනය සාර්ථක කරගන්නට 2026 වසර ඊටාම සුබ ශක්තියක් උදා වෙන වසරක්. එම නිසා ඊටාම කල්පනාවෙන් කටයුතු කරන්න. තමන්ගේ අතින් සිද්ධ වෙන අඩුපාඩු සිද්ධ වෙන්නට ඉඩ නොතබා තමන්ගේ දෙමාපියන්ට හොඳින් අවනත වී අවවාද අනුශාසනා පිළිගෙන තමන්ගේ අධ්‍යාපන කාලය මේ ජීවිතයේ හොඳම කාලය අධ්‍යාපන කාලය නිවැරදිව පවත්වා ගන්නට උත්සාහ කරනවා නම් මේ 2026 වසර ඔබේ අනාගතයේ සුබවාදීම වසර වෙනවා නියතයි. ඒ නිසා දරුවන් මේ පිළිබඳව සැලකිලිමත් වන්න. විවාහ ජීවිතය ගත කරන අයටත් ඊටම සුබයි. තමන්ට නිවැරදිව තමන්ගේ රුචි අරුචිකම් අනුව සුහදතාවය පවත්වාගෙන අඹු සැමියන් සතුටින් කාලය ගෙවන්නට 2026 ඊටම සුබ වසරක්. මේ නිසා මතක තියාගන්න සමහර විටකදී ඔබේ උප්පත්ති කේන්දරයේ මේ ග්‍රහයන් දුර්වල නම් ඒ දුර්වලකම් අනුවත් තමන් නිවැරදි වන්නට ආගම දහමට යොමු වී කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා මිථුන ලග්න හිමියන් තමන්ට 2026 වසර සුබ වසරක් කරගන්නට අනාගතය සකස් කරගන්නට උත්සාහ කළ යුතු වෙනවා. ඔබට 2026 වසරේදී මිථුන ලග්න හිමියන්ට අය වශයෙන් ගණන් ගන්නේ 14. ඒ වගේම වැය වශයෙන් 8. හොඳට මතක තියාගන්න. හොඳට දැන් අවබෝධයක් ලැබෙනවා ඔබට. අය 14ක් වෙනකොට වැය 8ක් වෙනකොට ඔබට ඉදිරියක් තියෙනවා. එම නිසා මුදල් ඉතිරි කරගන්නට උත්සාහ කළ යුතුයි. තැන්පතුවක් පවත්වා ගන්නට, ස්ථිර තැන්පතුවක් පවත්වා ගන්නට ඔබට හොඳම කාලය මේ 2026 වසරේ මුල් භාගයේම පටන් ගන්නට පුළුවන්. එම නිසා ඔබට ගුරුගෙන් ලැබෙන සෙනසුරුගෙන් ලැබෙන සුබවාදී ලක්ෂණ නිසා මිථුන ලග්න හිමියන්ට 2026 වතර ඊටාම සුබ වසරක් වෙනවා නියතයි. මිථුන ලග්න හිමියන්ගේ ජය අංකය වන්නේ 3, ජය වර්ණය වන්නේ කොළ.